මාෆියා සංවිධාන ගැන කියද්දී අපට මතකට නිතින් මෙන්නේ ඉතාලි මාෆියාවයි. නමුත් ඇතම් අංශයන්ගෙන් සලකද්දී ඉතාලි මාෆියාවටත් වඩා ප්‍රබල සංවිධානයක් ලෙස රුසියානු මාෆියාව හඳුන්වන්නට පුළුවන්. රුසියානු සංවිධානාත්මක අපරාධ කල්ලිවල ඉතිහාසය වසර 100කටත් වඩා ඈතට දිව යනවා. එහි ආරම්භය ලෙස සැලකිය හැක්කේ සාර් පාලන සමයේදී උපත ලද වොරොව්ස්කෝයේ මිය සොරුන්ගේ ලෝකේ නම් රහස්‍ය සංවිධානයයි. මෙහි සමාජිකයන් වෝරි සොරුන් වුණා. සාර් පාලන සමයෙහි සියලු දේපල රජයට සහ වංශවතුන්ට ඈත් වූ අතර සොරකමෙහි යෙදීම මෙම බලාධිකාරයට එරෙහිව සටන් කිරීම හා සමාන වුණා. මේ අනුව සොරකමෙහි යෙදමින් රජයේ බඩදාරීන්ගෙන් සැකවමින් ජීවත් වූ පිරිස් සාමාන්‍ය ජනයාගේ වීරීන් බවට පත් වුණා. මෙවන් රුසියානු රොබින් හුඩ්වරුන් පිළිබඳ ජනතාව අතර වීර කතා නිර්මාණය වුණා. කල් යාමේදී මෙම සොර කණ්ඩායම් සංවිධානය වීමට පටන් ගත්තා. ඔවුන් මූලික කොන්දේස් කිහිපයකට අනුකූලතාව දැක්වුවා. මේ අනුව එකිනෙකා පාවා නොදීම, සාර්වරයාට එරෙහිවීම සහ සොරකමින් ලැබෙන ලාභය බෙදා හදා ගැනීම ඒ අතර වැදගත් වුණා. අද මම ඔබ සමග මේ වීඩියෝකින් කතා කරන්න සූදානම් වෙන්නේ සාර් පාලන කාලයේ සිට පැවතෙන රුසියානු මාෆියාව ගැන සම්පූර්ණ විස්තරයක්. ඉතින් රැඳෙන්න මහා සමග මේ වීඩියෝ එකේ අවසාන තත්පරය තෙක්. සෝවියට් පාලන සමය 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු සෝවියට් බලධාරීන් මෙම අපරාධකරුවන්ට එරෙහිව දරුණු පියවර ගැනීමට වුණා. මෙකල මෙම නව පාලන ක්‍රමයට එරෙහිව රුසියාවේ සිවිල් යුද්ධයක් හටගත් බව අප දන්නවා. එම යුද්ධයෙන් සෝවියට් විරෝධීන් පරාජය වීම සමග ඔවුන් අතරින් ඉතිරි වූ සමහරෙක්ද රාජ්‍ය විරෝධී කටයුතු වල නියැලුණා. මේ අයද රජය විසින් හඳුන්වන ලද්දේ මං පහරන්නන් ලෙසයි. ජෝසප් ස්ටාලින් බලයට පත්වීමෙන් පසු ඔහුගේ විරුද්ධවාදීන් මර්ධනය කිරීම වේගවත් වුණා. මේ අතර අපරාධ කල්ලිවල සමාජිකයන් දුන්නා. ඔවුන් සිරගෙවල් වල සහ ගුලාග් සිර කඳුරු වල රඳවනු ලැබුණා. නමුත් ඇතැම් සිරගෙවල් තුල අපරාධ කල්ලි ඔවුන්ගේ ජාලය ප්‍රතිනිර්මාණය කරන්න ගත්තා. මෙම සිරගෙවල් වල වෙනම උපසංස්කෘතියක්ද බිහි වුණා. මෙම අපරාධ කල්ලිවල සමාජිකයන් අතර ප්‍රධාන හඳුනා ගැනීමේ සංකේතය වූයේ පච්ච කෙටීමයි. යම්කිසි සමාජිකයෙකුගේ සිරුරේ ඇති පච්ච මගින් ඔහු පිළිබඳ බොහෝ දේ කියවුණා. ඔහු කුමන ආකාරයේ වරදකට සිරකට නියම වීද? ඉන් පෙර කළ රැකියාව කුමක්ද? කී වතාවක් සිරගත වී ඇද්ද? ආදී වශයෙන් ඔහුගේ සම්පූර්ණ විස්තරයම මෙසේ පච්ච මගින් සොයාගත හැකි වුණා. 1941 වර්ෂයේදී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කරා. මේ අවස්ථාවේ ඇතැම් රැදවියන්ට යුද සේවය සඳහා අවස්ථාව ලබා දෙනු ලැබුණා. රජයට අවශ්‍ය වුණේ එමගින් තමන්ට අවශ්‍ය පිරිස් බලය වැඩි කර ගැනීමයි. ඔවුන් ඒ සඳහා රැදවියන්ට ඇඟවූයේ යුද්ධයෙන් පසු ඔවුන් නිදහස් කරන්න බවයි. නමුත් යුද්ධයෙන් පසු ජීවිතුන් අතර සිටි යුද හමුදා වෙනුවෙන් සේවය කළ රැදවියන් ආපසු සිරගත කෙරුණා. මේ අතර හිටපු වොරොව්ස්කෝයේ මිය සමාජිකයනු සිටියා. ඔවුන් රජයේ සමග ගනුදෙනු කළ නිසා යුද සේවයට නොගිය සමාජිකයන් විසින් ඔවුන්ව කොන් කරනු ලැබුණා. ඔවුන්ට සූකා යනුවෙන් නමක්ද පටමැදී තිබුණා. මීළඟ වසර කිහිපයේදී වෝරිවරුන් සහ සූකාවරුන් අතර සිරගෙවල් වල සටන් ඇති වුණා. රජයත් මේ දෙස බලා සිටියේ උණුන් කොටා වෙන විනාශ වුණු දැකීමේ රිසියෙන්. 1953 වර්ෂයේදී ස්ටාලින් මිය ගියා. ඉන්පසු සෝවියට් රැඳවියන් බොහෝ දෙනෙක් ස්ටාලින්ගේ මරණින් පසු නිදහස් කෙරුණා. මෙසේ සමාජයට එක් වූ ඇතැමුන් අපරාධ කළේ සමාජිකයන් බවට පත් වුණා. ඔවුන් ආපසු විවිධ කණ්ඩායම් පිහිටුවා ගත්තා. නමුත් මෙකල රාජ්‍ය විසින් ජන ජීවිතය බොහෝ සෙයින් පාලනය කරා. එම නිසා ජීවත් වීම සඳහා මෙවන් පිරිස් වලට රජයේ බලධාරීන් සමග එක්ව කටයුතු කිරීමට සිදු වුණා. විශේෂයෙන්ම ලියොනිඩ් බ්‍රෙස්නෙව් පාලන සමයේදී දූෂණය රටේ නිතර දකින්නට ලැබෙන දෙයක් බවට පත් වුණා. කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් පිට රටෙන් විවිධ දේ ගෙන්වා කළුකඩ වෙනදාමේ යෙදුණා. මේ සමයේ ඔවුන් සහ වෝරි කණ්ඩායම් අතර සමනතා පවා ඇති වුණා. සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු සෝවියට් දේශයේ අවසන් වසර කිහිපය තුළ පෞද්ගලික ව්‍යාපාර සඳහා තිබූ තහනම ලිහිල් වුණා. ඒ අනුව ඉන් පෙර රහසින් ක්‍රියාත්මක වූ ඇතැම් ව්‍යාපාර එළිපිටම සිදු වුණා. මේ අනුව රටේ වෙළඳ කටයුතු වලින් කොටසක් විවිධ කල්ලි අතර පත් වුණා කියන්නත් පුළුවන්. 1991 වර්ෂයේදී සෝවියට් දේශය බිඳවැටුණා. එහි සමූහාණ්ඩු 15 ස්වාධීන රාජ්‍යයන් බවට පත් වුණා. මෙයින් බොහෝ රටවල විශාල අවුල් ජාලයක් නිර්මාණය වුණා. රාජ්‍ය දේපල පුද්ගලීකරණය වුණ අතර ඒවා බොහෝ විට අල්ලා ගන්නා ලද්දේ විවිධ කල්ලි හෝ දේශපාලන අධිකාරියට සමීප ධනවතුන් විසින්. රුසියාවේ මේ තත්ත්වය ඉතා බරපතල වුණා. එකල රටේ බැංකු ඇතුළුව විවිධ ආයතන විවිධ වෝරිවරුන් අතට පත් වුණා. මේ අතර මධ්‍යම රජයේ බලාධිකාරිය පිරිහි ගියා. රටේ ආර්ථික තත්ත්වය අයහපත් වූ අතර යුද හමුදාවට පවා වැටුප් ගෙවීම මාස ගණන් ප්‍රමාද වුණා. මීට සමගාමීව විවිධ අපරාධ කල්ලි හටගත්තා.
තත්වය කෙතරම්ද කිවහොත් පැරණි සෝවියට් දේශයට අයත් ප්‍රදේශයන්හි මෙවන් සංවිධාන 6000ක් පමණ බිහි වූ බව සඳහන්. බොහෝමයක් ව්‍යාපාර මෙම අපරාධ කල්ලිවලට කප්පම් ගෙව්වා. වැඩි කලක් නොගොස් මෙම කල්ලි අතර ගැටුම් ඇති වුණා. රුසියානු අපරාධ කල්ලි ඉතාමත් බිහිසුණු ලෙස තම ප්‍රතිවාදීන්ගෙන් පලිගත්තා. 1990 දශකයේ මුල් කාලයේ රුසියාවේ විවිධ අපරාධ කල්ලි අතර වූ ගැටුම් වලින් අතිවිශාල පිරිසක් මිය ගියා. 1993 වර්ෂයේදී පමණක් මොස්කව් අගනුවරදී අපරාධ කල්ලි අතර ඇති වූ ගැටුම් වලදී මියගිය පිරිස 1400ක් පමණ වුණා. විරකියාව දුප්පත්කම වැනි කාරණා හේතුවෙන් අපරාධ සහ නීති විරෝධී ජාවාරම් වලට යොමු වූ පිරිස ඉහළ ගියා. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ රුසියානු මාෆියා සංවිධානයන්හි සමාජිකයන් නූගතුන් නොවීමයි. ඇතැම් මාෆියා නායකයින් ඉතාමත් හොඳ අධ්‍යාපනයක් ලද විරකියාවෙන් පෙළෙන්නන් වුණා. රුසියානු අපරාධ කල්ලි සමාජිකයන් විවේක වේලාවට චෙස් ක්‍රීඩා කිරීමට ප්‍රිය කළ බව ප්‍රකට කීමනක් වෙනවා. මාෆියා සංවිධාන විදේශවලට පැතිරීම. රුසියානු මාෆියා සංවිධානයන්හි කටයුතු විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයටත් පැතිරුණා. එක්සත් ජනපදයට සෝවියට් සමයේදී විශේෂයෙන්ම 1970 ගණන් වලදී සැලකිය යුතු සෝවියට් යුදෙව්වන් පිරිසක් ළඟා වුණා. එමෙන්ම විවිධ කාලවල එක්සත් ජනපදයට පැමිණි රුසියානු සංක්‍රමණිකයන් සිටි අතර ඒ අය අතුරින් විවිධ පිරිස් අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් වල නිරත වුණා. මුල් කාලිනව ඔවුන් වැඩි වශයෙන් කටයුතු කළේ නිව්යෝක් නගරයේ බෲක්ලින්හි බ්‍රයිටන් බීච් ප්‍රදේශයේ. පසු කාලිනව ඔවුන් මයාමි ආදී ප්‍රදේශයන්ට පැතිර ගියා. මෙම කණ්ඩායම් මද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් සොරබඩු ජාවාරම් හිමෙන්ම අවියාවිද වෙළඳාමෙහි පවා නිරත වුණා. විශේෂයෙන්ම සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු රුසියාවෙන් අවිජාවාරම් කටයුතු කිරීම සිතා ගැනීමටත් වඩා පහසු කටයුත්තක් බවට පත් වුණා. මේ හේතුව නිසා රුසියානු මාෆියා සංවිධානයන්හි ඇමරිකාවේ නියෝජිතයන් එවන් කටයුතු වල නියැලුණා. ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් අතර කොලොම්බියාව ආදී ලතින් ඇමරිකානු රටවල මද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රධාන වුණා. පුටින්ගේ සමය. ව්ලැඩිමීර් පුටින් බලයට පත්වීමෙන් පසු රුසියානු රාජ්‍යය යළි ශක්තිමත් වීමත් සමග අපරාධ කල්ලිවල ගැටුම් පාලනය වුණා. නමුත් ඒවායේ කටයුතු සම්පූර්ණයෙන්ම පාලනය නොවූ බවයි බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ. ඇතැම් විචාරකින් විශ්වාස කරනුයේ මෙම පිරිස් තම ක්‍රමවේදයන් වෙනස් කරගෙන ඇති බවයි. විශේෂයෙන්ම පුටින් විරෝධීන් චෝදනා කරනුයේ පුටින් පාලනයට සම්බන්ධ වූවන් ඍජුවම මෙම කණ්ඩායම් සමග කටයුතු කරන බවයි. මෙහිදී ඇතමු රුසියාව යනු මාෆියා රාජ්‍යයක් බවට චෝදනා කරනවා. නමුත් එම අදහස පිළිබඳ එකඟතාවක් නැහැ. තවත් මතයක් වන්නේ රුසියානු පාලනයට සම්බන්ධ බලධාරීන් මෙවන් කණ්ඩායම් වලට තම කටයුතු කරගෙන යාම සඳහා නිදහස ලබා දෙන බවයි. කරුණු එසේනම් එය බ්‍රෙෂ්නෙව් පාලන සමයේ තිබූ තත්ත්වයට සමානයයි අනුමාන කළ හැකියි. නමුත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ වර්තමාන රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මෙම මාෆියා කල්ලිවල අපරාධ පාලනය කර ඇති බවයි. ඉතින් මම දවස් සමග මේ වීඩියෝකින් කතා කරේ සාර් පාලන කාලයේ සිට පැවතගෙන එන රුසියානු මාෆියාවේ සම්පූර්ණ ඇත්ත කතාව. ඉතින් මම අදට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක ගැන ඔබේ අදහස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට සමුගන්නවා ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.